අයිබෝවන් සුබ දවසක්. ඔයාලා හැමෝම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරගෙන එන්නේ කාන්තාවට විශේෂ දෙයක්. අද මම කියලා දෙන්නේ විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලා කොහොමද ලස්සන වෙන්නේ කියලා. අපේ රූපය ස්වභාවය පෙනුම වෙනස් කරගන්නේ කොහොමද කියලා. ලෝකේ ඉන්න හැමෝම මිනිස්සු ලස්සනයි. කැතයි කියලා කවුරුත්ම නැහැ. මං අද කියලා දෙන්න යන්නේ අපිට මේ ලැබුණු ලස්සන තව තවත් වැඩි කරගන්නේ කොහොමද කියලා. අපිට අපේ බාහිර පෙනුම වෙනස් කරගන්න පුළුවන් විශ්ව ආකර්ෂණ නීතිය යොදාගෙන. මේ ආකර්ෂණ නීතිය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ අපේ සිතිවිලි, හැඟීම් සහ අපේ කම්පන ශක්තිය එක්ක. ඉතින් ආකර්ෂණ නීතිය ප්‍රතිඵල ලබාගෙන අපේ සිතිවිලට අනුව අපි ගොඩක් කාන්තාවන් 35න් 40න් වගේ රූපය ගැන හිතන්නේම නැහැ. ගොඩක් කාන්තාවන් අවුරුදු 40 30 පෙන්නක පස්සේ හිතන දේවල් තමයි මන් දැන් වයසයි, මන් දිහා කවුරු බලන්නද, ළමයි ලොකුයි, අපේ ජීවිතය දැන් ඉවරයි. අපේ ජීවිතේ ඉවරයි වගේ මේ වගේ දේවල් තමයි හිතන්නේ. ඉතින් හිතන්නකෝ බටහිර රටවල කාන්තාවන් බොහෝ දෙනෙක් එයාලගේ ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 40න්. අපේ කාන්තාවන් 40 පෙන්නට පස්සේ එයාලගේ බාහිර පෙනුම ගැන හිතන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. අතට අහු වෙන හැම කෑමක්ම කනවා. රැයට වෙන කෑම විසි කරන්න බැරි ලෝභකමන් ඔක්කොම කාලා දානවා. කාලා මහත් වෙනවා. Tamanගේ ශරීරය ගැන Tamanගේ නිරෝගී බව හිතන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දානවා. ඒකෙන් හානිය වෙන්නේ ඔයාලටම තමයි. ඒ වගේම බෝනෝන රෝග හැදෙනවා, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ආදී ගොඩාක් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඉතින් මේ වගේ Tamanටම හානි කරන දේවලින් අදම අයින් වෙ යුතුමයි. ඉතින් ඔයාලා මේ කරන්නේ සම්පූර්ණයෙන්ම වැරද්දක්. 40 පෙන්නට පස්සේ තමයි ඔයාලගේ ජීවිතේ හොඳම කාලය පටන් ගන්නෙ. ඔයා මේ කාලෙදී වගකීම් ගොඩක ඉන්නවා වෙන්න පුළුවන්. නිදහසේ ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් ඔයාගේ හොඳම කාලය තමයි මේ. මම දැන් කියලා දෙන්නම් විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලා කොහොමද ලස්සන වෙන්නේ කියලා. පළවෙනි දේ තමයි සබ්ලිමිනල්. වලට සවන් දීම. ඕනතරම් සබ්ලිමිනල් YouTube එකේ තියෙනවා. ඔයාලා ලෙහෙසියෙන්ම ගිහිල්ලා කමෙන්ට් චෙක් කරලා views චෙක් කරලා විශ්වාසනීය සබ්ලිමිනල් එකක් හොයාගන්න. මෙහෙම සබ්ලිමිනල් තෝරාගෙන හැමදාම සතියක් පුරාවට අහලා බලන්න. සබ්ලිමිනල් වලට සවන් දෙද්දී ඔයාලට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට පුළුවන් ඉයර්ෆෝන් භාවිතා කරලා අහන්න, නැත්නම් ඔයාලට විතරක් ඇහෙන විදිහට භාවිතා කරන්න පුළුවන්. මේන් ඔබගේ බාහිර රූපය ලස්සන කරගන්න පුළුවන්. ඊටාම ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි ඔයා එදිනෙදා ගන්න ආහාර වේල. මේක ගොඩාක්ම බලපානවා ඔයාගේ රූපෙට. ඔයාගේ එදිනෙදා ආහාර වේලට බත් අඩුවෙන් එළවලු වැඩිපුර එකතු කරගන්න. ඊට අමතරව තෙල් අධික සහ සීනි පිටි වලින් පුළුවන් තරම් අයින් අඩු කරලා පළතුරු වර්ග, කොළ පැහැති වලලු වර්ග, පෝෂ්‍යදායී ආහාර පමණක් ගැනීමට සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඊළඟ කාරණේ, තුන්වෙනි කාරණේ විදිහට Taman ගැන ආත්ම ශක්තියකින් කටයුතු කිරීම. ඉතින් බොහෝ අය Tamanව දකින්නේ අප්‍රසන්න විදිහට. මම කැතයි, මම වයසයි, මගේ කොණ්ඩේ ඉදිලා, මගේ ඇඟ මහතයි ආදී විවිධාකාර දේවල් ගැන හිතනවා. මෙවැනි වැඩ කර නැති දේවල් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඉස්සෙල්ලාම Tamanව පිළිගන්න. ඔයාව ලස්සනට දකින්න. ඔයාට ආදරය කරන්න. කණ්ණාඩි ඉස්සරහට ඔයා ගියාම ඔයා ලස්සනයි කියලා හිතන්න. ධනාත්මක ස්වයං යෝජනා Taman වෙනුවෙන් කියන්න. ඇඳුමක් අඳිනකොට වයසට ගැලපෙන විදිහට සංවරව වර්ණ ගලපලා ආකර්ෂණීය විදිහට අඳින්න. ඔබ කැමති නම් කොණ්ඩිය ටිකක් පාට කරන්න, නියාලේපන ගල්වන්න, තොල්ලා ආලේපන ගල්වන්න, පිරිසුදුව ඉන්න. කොයි වෙලේ Taman ගැන ඍණාත්මකව හිතන්න එපා. වයසයි කියලා Tamanගේ ජීවිතේ හොඳම කාලේ මගහර ගන්න එපා. හතරවෙනි කාරණය තමයි Tamanගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න. ඔයා මහත කෙනෙක් නම් Tamanගේ ශරීරය හැඩ කර ගැනීමට කටයුතු කරන්න. ඒ සඳහා සුදුසු ව්‍යායාම කරන්න. නිවසේදීම ජිම් එකකටම යන්න ඕන නැහැ. සල්ලි වෙදම් කරන්නත් ඕනේ නැහැ. පුළුවන් තරම් YouTube එකේ ඕන දේවල් තියෙනවා, වීඩියෝ තියෙනවා. Tamanට ගැළපෙන එකක් තෝරාගෙන නිවසේදීම කරන්න. ටිකක් ඇවිදින්න, දුවන්න, මේ ආදී එක මොනවා හරි ව්‍යායාමයක නිරත වෙන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ
ලස්සන වෙන්න විශ්ව ආකර්ෂණ නීතියේදී භාවිතා කරන ටෙක්නික් එකක්. මේකට අවශ්‍ය වෙන්නේ වතුර වීදුරුවක්ම පමණයි. සාමාන්‍යයෙන් බීමට ගන්න පුළුවන් වතුර වීදුරුවක්. මේක මොකක්ද කියොත් මේකට කියන්නේ ජල චිකිත්සක ක්‍රමයක්. මේ ජල වීදුරුව අතේ තියාගෙන චිත්‍ර රූප මනසින් දකින්න විෂුවලයිස් කරන්න. ඔයාගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් කරන්න ඕනේ දේ ඔයාට ධනාත්මකව ලැබී ඇතයි සිතන්න. සතුටු වෙන ගමන් විෂුවලයිස් කරන්න. ඊළඟට ඔයා මේ වචන ටික කියන්න. මේ විදිහටම කියන්න. මා මේ පානය කරන ජල අංශු මගින් මගේ ශරීරය පිරිසුදු වෙනවා. මගේ ශරීරය පැහැපත් වෙනවා. මගේ සම නිරෝගී වෙනවා. මගේ වර්ණණය වැඩි වෙනවා. මේ ජල අංශු වල ඇති පිරිසුදුකාරභාවයෙන් මගේ මුහුණේ ඇති ලප කෙළවර මේකී පැහැපත් වෙනවා. මහට ප්‍රසන්න පෙනුමක් ලැබෙනවා. මට තරුණ පෙනුමක් ලැබෙනවා. මේ පිළිබඳව මා විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ටික වෙලාවක් මේ විදිහට විෂුවලයිස් කරලා වතුර වීදුරුව පානය කරන්න. ඒ වගේම තව දෙයක්, ඔයා හොඳට වතුර පානය කරන්න. පුළුවන් තරම් වතුර බොන්න ඕන. ඔයාගේ තරුණ පෙනුම වැඩි කරගන්න. ඉතින් ඔයා තාම හිතනවාද 35න් 40න් පස්සේ ඔයාගේ ජීවිතේ ඉවරයි කියලා? නෑ, එහෙම වෙන්නේ නෑ. ධනාත්මකව හිතන්න. උදේ සවස ඔයාගේ ආගම අදහන්න. මෛත්‍රී භාවනාව වඩන්න. සැනසීමෙන් ඉන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන එනකන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.